ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසු එදෙන සිට දින 1හමාරක් වැලිපැන්නේත් අනතුරුව මාස 1හමාරක් දොඩන්ගොඩත් සැඟව සිටි ඉෂාරා සිව්වන්දි ඉකුත් අප්‍රේල් මාස 13 වෙනිදා සිංහල අලුත් අවුරුද්ද ලබද්දී ආරක්ෂක අංශකවලට ඇස් මායිමෙන් ගැලවී දොඩන්ගොඩ සිට මිද්දෙනිය ප්‍රදේශයට ගොස් තිබූ බව ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සිව්වන්දි මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් කරන්නේ කොළඹ දිසා කොට්ටාශය විසිනි. එහිදී ඇය තමන් සඟවා සිටි ස්ථාන පිළිබඳව මේ දිනවල තොරතුරු හෙළ කිරමින් පවතී. සිංහල අලුත් අවුරුද්ද ආසන්න මොහොතේ එය අවස්ථාවක් කරගත් බවත් පසුව මිද්දෙනියේ සති දෙක කාලයක් අවුරුදු සමග ගෙවමින් සිටි බවත් ඇය ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි. සෙව්වන්දී සහ මතුගම ෂාන්ගේ මෙහෙයවීම මත ඇයට රැකවරණය සැපයූ පුද්ගලයා මේ සඳහා යොදාගෙන තිබුණේ කුලී පදනම මත ලබාගත් කාරතයක් බවද විමර්ශනවලදී හෙළිවිය. ඇය සැඟව සිටි කාලේ තැනක සිට තවත් තැනකට පලා යාම සඳහා එලෙස භාවිතා කළ කුලිරත සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත. ගණේමුල්ල සංජීවගේ ඝාතනයෙන් පසු සෙව්වන්දි මෙරටින් පලා ගොස් ඇතැයි රට තුළ විවිධ කතා පැතිර යන්නට වූ අතර එවැනි පුවත් නිර්මාණය කරමින් ඇය සැඟව සිටීමට ආධාර අනුබල දුන් අය සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශනයක් ආරම්භ වී ඇත. ගණේමුල්ල සංජීව ඝාතනයේ ඉකුත් පෙබරවාරි 19 වනදා රාත්‍රියේ සෙව්වන්දී රැඳී සිට ඇත්තේ වැලිපින ප්‍රදේශයේ නිවසකයි. එම නිවසේදී රැය පහන් කළ ඇය ඊට පසුවදා කෙහෙල්බද්දර පත්මේගේ හිතවතෙකු වන මතුගම ෂාන්ගේ සමීපතමයෙකුගේ දොඩන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක මාස එකහමාරක කාලයක් රැඳී සිටි බව ඇය පොලිසියට පවසා ඇත. පසුව ඇය ඉකුත් මැයි මාසයේ පැවති පළාත් පාලන ඡන්දය පැවති දිනයේදී ජේ.කේ බායි නැමැත්තාගේ මඟ පෙන්වීම මත යාපනයට පලා ගොස් ඇතැයි ඉන්දියාවට ගොස් තිබේ. තමන් කෙහෙල්පත්දර පත්මේ හඳුනාගත්තේ තම පෙම්වතෙකුගෙන් බවත් පසුව ඔහු හඳුන්වා දුන් පරිදි සමිත දිල්ෂාන් පියුමංග යන අය සමග දැඩි සමීප සම්බන්ධතාවයක් පැවැත් වූ බවත් ඇය ප්‍රකාශ කර ඇත. ඒ අනුව පියුමංග සමග පැවති සම්බන්ධතාවය හේතුවෙන් ඔහු මෙම ඝාතනයට යොදාගත් බවද ඇය ප්‍රකාශ කර බව වාර්තා වේ.